මුතුහර කියන්නේ තමන්ගේ දක්ෂතා හැකියා සබකෝලයක් නැතුව ඉදිරියට ගෙනියන අපේම පන්නේ ළමා වැඩසටහනක්. ඉතින් අදත් රනින් බැබලු ලස්සන දක්ෂයෙක් තමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආයිබෝවන් නංගි. ආයිබෝවන්. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු ඇයගේ මේ රන් ජයග්‍රහණ ගැන කතා කරන්න. නංගි, ඉතින් ඔබේ ඔය ගෙලේ තියෙන රන් පදක්කම් සහ මේ රන් කුසලාන දැක්කම මුතුහර අපිටත් ආඩම්බරයක්. ඉතින් නංගි කියන්නකෝ කොහොමද ඔබේ මේ ජයග්‍රහණ වලට ආරම්භය ගත්තේ? කවුද ඔබේ පිටිපස්සේ හිටියපු ධෛර්යවන්තයා? ඔව් අක්කේ, මම පටන් ගත්තේ කරාටි ක්‍රීඩාව පෙතියකොට මෙතෝදිස්ත විදුහලෙන්. මම එතකොට 5 වසරේ තමයි අධ්‍යාපනය ලැබුවේ. එතකොට ශිහාන් එස්.ජී. සෝමවීර ගුරුතුමා පාසලට ඇවිල්ලා කරාටි ක්‍රීඩාව හඳුන්වලා දුන්නා. මමත් කරාටි ක්‍රීඩාවට කැමති නිසා මම කරාටි ක්‍රීඩාවට ගියා. ඉතින් සර් අපිට ගොඩක් හොඳින් පුහුණුවීම් කටයුතු කළා. අපිත් ආසාවෙන් මේ පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. මේ වෙනකොට මට ජයග්‍රහණ 40ක් විතර ලැබිලා තියෙනවා කුසලාන සහතික. ඉතින් සර්ලා ගොඩක් උදව් කරා අපි ප්‍රැක්ටිස් කරවලා මේ විදිහට අපිට පදක්කම් ගන්න. ඇත්තටම කිව්වොත් අම්මයි තාත්තයි පවුලේ කට්ටිය මට ගොඩක් සහයෝගය දෙනවා. එයාලා තමා තරඟවලට එහෙම දාද්දී සල්ලි දාන්නේ අපිට උදව් කරනවා ගොඩක්. අයියා අක්කා මල්ලි එයාලත් මට ගොඩක් උදව් කරනවා. මල්ලිත් කරාටි ක්‍රීඩාව කරනවා. මල්ලි මට ගොඩක් උදව් කරනවා ගෙදරදී පුහුණුවීම් කටයුතු වල නිරත වෙන්න. ඉතින් අපි ඊට පස්සේ පුහුණුවීම් ලැබුවා පබුතිත සෙන්සගෙන්. ඒ සර්ත් අපිට ගොඩක් උදව් කරා. මම දැන් කළුපටි ශ්‍රේණියේ ඉන්නේ. කළුපටි ශ්‍රේණියේ වෙනකම්ම මම පුහුණුවීම් ලැබුවේ පබුතිත සෙන්සගෙන්. ඒ සර්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා මම මේ වෙලාවේ. ඇත්තටම කිව්වොත් මතක් කරන්න ඕනේ මම දැන් පුහුණුවීම් කරන්නේ ක්‍රිෂාන් සෙන්සේ යටතේ. ඇත්තටම කිව්වොත් අවුව වැස්ස නොබලා ඒ ගුරුතුමා ඇවිල්ලා අපිට ප්‍රැක්ටිස් කරනවා. මට තරඟ ජයග්‍රහණ ගොඩක් දිනන්න එතුමා උදව් කරා. ඇත්තටම කිව්වොත් කිසිම අඩුපාඩුවක් නැතුව අපිව හදනවා. දකුණු ආසියානු යෝන් කරාතේ ශූරතාවලියට මම සහභාගී වුණා. ඒකෙදි මට යෝධ සෙවණැල්ලක් වගේ මගේ ළඟින්ම ක්‍රිෂාන් සෙන්සේ හිටියා. අපේ තියෙන බය නැති කරලා අපිව දිරි ගන්නවලා ඒක අපිට ඒ මැච් එක ගහන්න ගොඩක් උදව් කරා. මම දකුණු ආසියානු යෝන් කරාතේ ශූරතාවලියෙන් දෙවන ස්ථානය හිමි කරගත්තා. ඇත්තටම මේ සර්ලා තුන්දෙනා ගොඩක් ආදරෙන් මතක් කරනවා මම මේ තැනට එන්න. ඉතින් දකුණු ආසියාවේ යෝන් කලාපයේ ශූරතාවය මෙන්ම පාසල් මට්ටමින් සමස්ත ලංකා තරගයෙන් ජයග්‍රහණය කොට තායිලන්තයේ ඕපන් කරාටි කම්පිටිෂන්ෂිප් 2025 තරගයේ දෙවනි ස්ථානය ලබාගත් ඇය රන් පදක්කම් 35ක්ද රිදී පදක්කම් 2ක්ද ලෝකඩ පදක්කම් 3ක්ද ජයග්‍රාහී ලාභියක්. ඉතින් නංගි මුතුහර ඔයාට කොහොමද මේ ගමන යන උදව් කරේ? මුතුහර ගැනත් මතක් කළොත්? ඔව් අක්කේ, මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපේ මුතුහර සංවිධායකතුමිය උදිතමිස් උද්‍යමිසුත් ගොඩක් වෙහෙස මහන්සියෙන් කැප වෙනවා මේ දෙයට. මම තරඟ වලින් ජයග්‍රහණය කළාම මාව අගය කරනවා. ඇත්තටම ආදරෙන් මතක් කරනවා උද්‍යමිස්වත් මේ වෙලාවේ. හරිම හොඳ අපිට ඉදිරියට යන්න මඟ පෙන්වන හොඳ ටීචර් කෙනෙක්. ඉතින් නංගි ඔබට සුබ අනාගතයක්. ඔබේ අධ්‍යාපනික කටයුතු ඒ වගේම මේ රත්තරන් වලින් බැබලෙන මේ කරාතේ ජීවිතය ඊටමත් සාර්ථක අයුරින් ඔබ නිම කරන්න. තවත් ඔබට වැඩි වැඩියෙන් මේ කුසලාන රන් පදක්කම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් අද අපි ඔබෙන් සමුගන්නවා.
මහාවිද්‍යාලයේ විශ්‍රාමරත්න නියෝජ්‍ය විද්‍යාර්ථී පැහැදිලිපෙළ විද්‍යාලංකාර ත්‍රිවිධ විශ්වවිද්‍යාල ධර්මාචාර්ය ශාස්ත්‍රපති ගරුකටයුතු ප්‍රාචාර්ය පඤ්ඤාරාම විපාරණ මහත්තයායි. Ladies and gentlemen, we now sacred moment, the religious blessing invoking the peace, harmony, and the success for this evening. Saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami. අපි හැමෝටම වඩා මේ දිහා බලලා සතුට වෙන කෙනා තමයි අපේ කරුණාරත්න මහත්මයා. මට හිතෙන්නේ. අංක 1674 මුතුහාර ළමා සමාජයේ 1996 පිහිටෙවි. එතකොට අදට අවුරුදු 23. එතුමා 1994 දී 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 1994 දී
ඒවා ආරම්භ කරලා ශක්තිමත්ව ආරම්භ කරලා මම හිතන්නේ අපි කවුරුත් මමවත් දැනගෙන ඉන්න එහෙම ළමා සමාජයක් තියෙනවා කියලා. එතකොට මේ ළමයන් දහම් පාසලයි දැනගෙන ඉන්න අපි කවුරුත් එහෙම ළමා සමාජයක් රූපහානි සම්බන්ධව තියෙනවා. එතුමා තමයි හොයාගෙන බොහොම වමනාවෙන් හොඳ අඩිතාලමකින් ඒ කටයුතු ආරම්භ කළා. වර්තමානයේ අපේ දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මියක් වන උදිතා තුෂාන්ති මහත්මිය ප්‍රධාන සංවිධායක. ඒ වගේම එතුමියට ලොකු උදව්වක් අපේ තාත්තා උදානි මහත්මිය. ඒ දෙපළ ඇත්තටම විශාල කැපකිරීමක්. දැන් වර්තමානයේ ඇත්තටම හොයන්න බලන්න මටත් වෙලාවක් නැහැ ධම්මාරාම හාමුදුරුවන්ටත් වෙලාවක් නැහැ. ඒ නිසා හාමුදුරු කෙනෙක් වර්තමානයේ අනුශාසකයට ඇත්තටම හොයලා බලන්න වැඩ කටයුතු කරන්න කෙනෙක් නැහැ. හිටපු හාමුදුරු පඤ්ඤාසාර හාමුදුරු හිටියා මෑතක කරගෙන උන්වහන්සේ ඇමරිකාවට වැඩම කළා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මම හිතනවා අපේ කරුණාරත්න මහත්මයා ආරම්භ කරලා ඉතිහාසය දිහා හොඳට දන්නවා. ඒ වගේම එතුමාට ලොකු සතුටක් මම හිතන්නේ මුතුහාර වැඩසටහන් රාශියකට සංවත්සරවලට එතුමා සම්බන්ධ වුණා. අද දුරට හැර ගෙවාගෙන
භේරිතාල ශබ්දනාද ගීත තාල වර්ධනාර සුරවිතාල අර්ධනාද නිර්ත තාල වැඩ අසුර බලබිඳ ජයගෝසා පතුරුවා වූ බල පරාක්‍රමයෙන් අලුත් නුවර යහතින් වැඩවාසය කරන්න යකුන්ගේ රැහේ සේනාධිපති උතුම් වූ දඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්ස අවසර ආවඩා ආයුබෝ වේවා අංගම්
අද දවසේ සම්බන්ධ වීම සම්බන්ධව මගේ ලොකු සතුටක් තියෙනවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ කලහිකියව මුතුහල ළමා සමාජ සංවිධායක අවදිතනන්ලට. බොහොම ස්තුතියි මට ආරාධනා කළාට අද දවසේ සම්බන්ධ වෙන්න කියලා. ඇවිත් පෘතුගිසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ. යුද්ධටත් ඇවිත් පෘතුගිසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ. අපේ ඉතිහාසක කතන්දරේ.
දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා තාවලේ අවලස්සන වේවි සිරියාවි මට රිදවන්න එපා මගහැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවි මේ හැටි ආඩම්බර දෝ పూర్ව පිනෙන් ලැබු මගේ දේවි බිල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා ගාවලේ අවලස්සන වේවි සිරියාවි මට රිදවන්න එපා මගහැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවි పందమల్లా రత్నంబునామే పందంగల్లా రత్నంబునామే మే కాలే అవలంగుයි నోనే දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ పందంగల్లా రత్నంబునామే మే కాలే అవలంగుයි నోనే දුප්පත් අපි රජවරු මේ කාලේ දුප්පත් අපි රජවරු මේ කාලේ లోక్యమ సువందై ఏపెం సువందై మంగళమల్పి విజయ్ కురుకుకు 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 కురుకు Even
අපටයි ඉඟි මැරුවේ සුදුමල් ප්‍රති සංගීතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ Let's go! මෙහි කතේ රිද්මය හඳුනාගන්න. හදවතින්ම සමීපව. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අපි ඔබට අරන්ගෙන විශේෂ මුතුහර වැඩසටහන් මාලාවේ ඔන්න තවත් එක විශේෂ වැඩසටහනක් අද මේ විදිහට අරගෙන එනවා. පේනවනේ කවුද කියලා? අපි ඔබ කවුරුත් ආදරය කරන හැබැයි අහු වුණොත් දැක්ක තැන බිය වෙන්න ඕනේ අපූර්ව සත්ව කොට්ටාසයක්. අපි මේ විදිහට අද කතා කරන්නේ බෙන්ගාලි ව්‍යාඝ්‍රය. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙනවා අපේ ශානිකා මිස්. අයිබෝන් මිස්. මේ ඉන්නේ මේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඉන්න විශේෂම සතෙක්. ඔව් අපි මේ දකින්නේ බෙන්ගාල් ව්‍යාඝ්‍රය. ඉතින් හරියට දන්නවද අපි දන්න පුංචි කාලේ ඉඳන්ම දන්නවා කැලෑවේ ඉන්න රජා කවුද කියලා කිව්වොත් සිංහයා ගැනනේ අපි උත්තරයක් දෙන්නේ. ඒ වගේම කැලෑවේ ඉන්න තේජවන්තම සත්වයා කවුද කියලා අහුවොත් ඔයාලට පේනවා මගේ පිටුපසින් දකින්නවා ඒ තමයි බෙන්ගාල ව්‍යාඝ්‍රය. ඉතින් මේ බෙන්ගාල ව්‍යාඝ්‍රයන් වැඩිපුරම දකින්න පුළුවන් අපිට දකුණු ආසියාතික රටවල, ඒ කියන්නේ බංග්ලාදේශ, භූතානය, නේපාලය වැනි රටවල තමයි, ඉන්දියාව වගේ රටවල තමයි බොහෝ දුරට මේ බෙන්ගාල ව්‍යාඝ්‍රයන් දකින්න ලැබෙන්නේ. එතකොට මිස් දැන් මෙතන ඉන්නවා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බෙන්ගාලි ව්‍යාඝ්‍රය 3 දෙනෙක්. මේගොල්ලෝ අර අපි කලින් දවස්වල කතා කරපු සත්ව මාරු ක්‍රමයට හම්බෙච්ච සත්තුද නැත්නම් මෙහෙදී ලංකාව ඇතුළේදී බිහි වුණු සත්තුද? ඔව් මේ අපි දකින්නේ මෙයාලගේ අම්මා, ඒ කියන්නේ මේ අපේ දෙහිවල සත්වෝද්‍යානයේ ඉපදිච්ච මේ බෙන්ගාල් ව්‍යාඝ්‍රයන් 3 දෙනෙක්. ඒ කියන්නේ සත්ව හෝමාරු ක්‍රමවේදය යටතේ චීනයෙන් ගෙන්නපු යුවලක් දාව ඉපදිච්ච පැටව 3 දෙනෙක් තමයි මේ. මෙයාලගේ නම් වශයෙන් අකිරා, දුමා, ට්‍රියෝ කියලා තමයි අපි මෙයාලව නම් කරලා තින්නේ. දැන් මෙයාලට වයස අවුරුදු 5 සම්පූර්ණ වුණා මේ මාර්තු 5 වෙනිදාට. ඉතින් මේ ඔන්න අපිව නරඹන ඔබ සමහරක් විට දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ලංකාව කොටියා කියනවා, දිවියා කියනවා. මේ ඉන්නේ මේ කොටියාවත් දිවියවත් නෙමෙයි, මේ ඉන්නේ ව්‍යාඝ්‍රය. මේ ව්‍යාඝ්‍රය ලංකාවේ අපිට කැලෑ ආශ්‍රිතව දකින්න හම්බෙන්නේ නැහනේ. දිවියොන් අපිට දැක ගන්න පුළුවන් මන්ද. ඔව්. මෙයාලා අපි දකින්න මම කතා කරා මේ ඉන්දියාවේ, භූතානයේ, නේපාලයේ වගේ රටවල විතරයි දකින්න පුළුවන්. එතකොට මේ වගේ දකින්න පුළුවන් හම්බෙන්නේ සාමාන්‍ය සත්වෝද්‍යානය තුල පමණයි. මේ වගේ සතුන්, ඒ කියන්නේ ව්‍යාඝ්‍රයන් දකින්න පුළුවන් වෙන්නේ සත්වෝද්‍යාන තුල පමණයි. මේ ව්‍යාඝ්‍රයන්ගේ අපිට දැක ගන්න පුළුවන් ලොකු අත් තියෙනවා, ඒ වගේම අර මේ ඉරි රටාවක් තියෙනවා, මේ දේවල් වල විශේෂ ලක්ෂණ තියෙනවා නේද? ඔව් අපි මේ ගැන ඇත්තටම විද්‍යාත්මකව අපේ පශු වෛද්‍යතුමියත් අපි සත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඉන්න තිරිණි කොඩිතුවක්කු පශු වෛද්‍යතුමියකින් අපි විමසලා බලමු මේ මොනවද මෙයාලගේ මේ විශේෂත්වයන් කියලා. අපි එහෙනම් යන් මේ එතුමිය වහමු. හරි. ඉතින් වනාන්තරයේ ඉන්න තේජවන්තම සත්වයා පිළිබඳ විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරගන්න අද අපි සම්බන්ධ කරගන්නවා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය තිරිණි කොඩිතුවක්කු වෛද්‍යතුමිය. ඉතින් අපි වෛද්‍යතුමිය ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අද වැඩසටහනට. ඉතින් ડોක්ටර් අපිට පැහැදිලි කරලා දෙනවද? දැන් ඇවිල්ලා මේ ව්‍යාඝ්‍රය ඇවිල්ලා බිලාල කුලයට අයත් සත්වයෙක් කියලා අපි අහලා තියෙනවා. එතකොට මෙයාලගේ පරිණාමය කොහොමද සිද්ධ වුනේ කියලා අපේ මේ දූල පුතාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව් ශානිකා, ඇත්තටම මේ බෙන්ගාල් ව්‍යාඝ්‍රය කියන සත්වයා අයිති වෙන බිලාල කුලයට තමයි. අපේ ගෘහාශ්‍රිතව ජීවත් වෙන බලල් සත්වයා, එතකොට වනාන්තරයේ ජීවත් වෙන සිංහයා, කොටියා, ඒගොල්ලොත් මේ බිලාල කුලයට තමයි අයිති වෙන්නේ. එයාගේ පරිණාමය විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට දැනට වසර බිලියන 2කට ඉහතදී ඉඳලා තමයි පටන් ගත්තා කියලා කියන්නේ. ඒ අනුව මේ සත්වයා විලෝපිකයෙක් විදියට තමයි පරිණාමය වෙලා තියෙන්නේ. ඒ සඳහා විලෝපිකයෙක් සඳහා අවශ්‍ය වන විශාල දේහ ප්‍රමාණයක්, ඒ වගේම එයාට විශාල ශක්තිමත් පේශි, ඒ වගේම
විශාල රදනක දත් පිහිටලා තියෙනවා. විලප්පකේ කල්ලා ගැනීමට ගුණ නියපොතු ඒ වගේ ලක්ෂණ වලින් තමයි ආ පරිණාමය වෙලා තියෙන්නේ. ඉතින් ડોක්ටර් අපි කතා කරා මේ ව්‍යාග්‍රයාගේ මේ රන්වන් පැහැය සහ සමග මේ තියෙන කළු ඉරි එයාට අලංකාරයක් වගේම යම් භයංකාරත්වයක් ගෙන දෙනවා කියලා. එයාගේ තේජවන්ත බව පෙන්වනවා කියලා. ඉතින් ඒ තුල එයාට තියෙන වාසිය මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරමුද ડોක්ටර්? ඇත්තටම මේ බෙන්ගාල ව්‍යාග්‍රයා බෙන්ගාල් ටයිගර් කියන සතා ඉතාමත්ම අලංකාරයි. ඔයාලා දැක්කම පේනවා. ඉතාමත් අලංකාරයි. රන්වන් පාටයි. ඊට අමතරව එයාගේ කළු පාට ස්ට්‍රිප්ස් තියෙනවා. ඇඟේ කළු පාට ඉරි තියෙනවා. ඒ ඉරි වලින් ඇත්තටම එයා ජීවත් වෙන පරිසරයට ආරෝපණය කරලා අනුරූප කරලා එයාට ප්‍රේයර්ස් ඒ කියන්නේ එයාගේ ගොදුරු දැහැ ගන්න පුළුවන් සැඟවීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මේ රන්වන් පාටින් ඇත්තටම හිරු ආලෝකයත් අර කළු පාට අඳුරු තීරු වලින් එයා ජීවත් වෙන පරිසරයේ තියෙන තනකොළ වල තියෙන අඳුරු සෙවණැලි වලින් මෙයා සත්වයා ඇත්තටම අර සැඟවීමේ හැකියාව පරිසරයට අණුව එකපාරට හඳුනා ගැනීමේ නොහැකියාවක් ඇති වෙන විදිහට තමයි ස්වභාව ධර්මයේ විසින් මේ සතාව අනුවර්තනය කරලා තියෙන්නේ පරිසරයට විලෝපකයක් විදියට. ඉතින් ડોක්ටර් අපි දැන් කතා කරා මේ ව්‍යාග්‍රයා කියලා කියන්නේ වනාන්තරයේ ඉන්න සිංහයාටත් වඩා දඩයමට ඉතාමත් ශූර සතෙක් කියලා ව්‍යාග්‍රයා. ඉතින් අපිට පැහැදිලි කරලා දෙන්න ඒ දඩයමට යාගේ පාද සැකසීලා තින්නේ කොහොමද? පේශ සැකසීලා තින්නේ කොයි ආකාරයකටද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න අපේ දරුවන්ට. ඇත්තටම මේ බෙන්ගාල ව්‍යාග්‍රයාගේ පාද සැකසුම ගත්තම ඉදිරි පාදවලට වඩා පිටුපස පාදවල දිග වැඩි. ඒ වගේම එයාගේ පිටුපස පාදවල ඉතාමත්ම ශක්තිමත් පේශි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා එයාට අර වේගයෙන් දිව යෑමේ හැකියාව සහ ගොදුරට ඉතාමත්ම ශක්තිමත් වේගයෙන් පැන ගොදුර දැහැ ගැනීමේ හැකියාවක් ඇති කරලා තියෙනවා. ඊට අමතරව මේ ව්‍යාග්‍රයා ඉතාමත්ම නිසල්මන්ව ඇඟිලි තුඩු වලින් ගොදුර වෙත ඉතාමත් නිසල්මන්ව ගමන් කරලා ඒ ගොදුර ළඟට යන්න එයා අනුවර්තනය වෙලා තියෙනවා. ඒව තමයි යාගේ පාදවල සහ පේශිවල තියෙන ලක්ෂණ. ඊට අමතරව දිගු නියපොතු සහ දිගු දත්. ඇත්තටම මේ ව්‍යාග්‍රයාට දිගු දත් තියෙනවා, රදනක දත්. ඒ දත් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 7ක් 10ක් පමණ දිගයි. ඒ දත් වලින් එයාගේ ප්‍රේක ඒ කියන්නේ ගොදුර ඉතාමත් හයියෙන් ශක්තිමත්ව දැහැගෙන අල්ලගන්න ඒක උපකාරී වෙලා තියෙනවා. ඉතින් අපි මුලදී කතා කරානේ මේ ව්‍යාග්‍රයන් කියන්නේ බිලාල කුලයට අයත් කියලා. එතකොට අපි නිවසේ ඇති කරන ගෘහාශ්‍රිතව ඇති කරන බලලුන් වගේම මම හිතනවා මෙයාලගෙත් මේ දඩයන් කිරීමට උන්ගේ පෙනීම රාත්‍රී කාලයේදී වගේම දිවා කාලයේදීත් වෙනසක් තියෙනවා. ඉතින් අපිට ඒ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ડોක්ටර්? ඇත්තටම යාලට දිවා කාලය සහ රාත්‍රී කාලයේ දෙකේම පෙනීම තියෙනවා. සාමාන්‍යයෙන් දිවා කාලයේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට අපිට පේන විදියට පෙනීම තියෙනවා. රාත්‍රී කාලයේදී සාමාන්‍ය මිනිස්සෙගේ පෙනීම වගේ 6 ගුණයක් විතර පෙනීමක් ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ සතාගේ ඇසේ තියෙනවා ටැපීඩම් ලුසිඩම් කියලා කියන පෙනීම වැඩි කරන පරාවර්තක පටලයක්. ඒ පටලය මගින් ආලෝකය පරාවර්තනය කරලා වැඩි ප්‍රමාණයකින් ඇසේ පෙනීම රාත්‍රී කාලයේදී ලබා දෙනවා. ඉතින් අපි කතා කරා ව්‍යාග්‍රයන් කියන්නේ මාංශ භක්ෂක සතුන්. එතකොට ડોක්ටර් අපිට කියන්න මේ මාංශ භක්ෂක සතුන්ගේ ආහාර පාලනය කොයි ආකාරයෙන්ද වෙන්නේ? වගේම ඒ ආහාර විජීර්ණ පද්ධතිය අනුවර්තන කොයි ආකාරයෙන්ද සැකසීලා තියෙන්නේ කියලා. ඇත්තටම ව්‍යාග්‍රයා මාංශභක්ෂක සත්වයෙක් නිසා එයාගේ ආහාර මාර්ගය තුල ජීර්ණය වෙන්නේ මාංශ කොටස්. එතකොට එයාගේ ආහාර මාර්ගයේ එකට අනුවර්තනය වෙලා තියෙන විදිය තමයි ඊටමත් සරල කෙටි
ආහාර මාර්ගයක් තමයි ව්‍යාග්‍රයට තියෙන්නේ. ඊට අමතරව එයාගේ ආමාශය සරල ආමාශයක් තියෙනවා. ආමාශය ඉතාමත් ආම්ලිකතාවයකින් තියෙනවා. සාමාන්‍යයෙන් pH අගය ගත්තොත් 1.5ක් අතර ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. ඒ මගින් කරන්නේ සත්වයා ආහාරයට ගන්න මාංශ දිය කරලා පහසුවෙන් අවශෝෂණය කිරීමට හැකියාව ලබා දෙනවා. ඒත් එක්කම එයාගේ ආහාර මාර්ග පද්ධතියෙන් සික්‍රීට් වෙන නිෂ්පාදනය වෙන එන්සයිම වලින් සාමාන්‍යයෙන් මාංශ සහ ෆැට් ලිපිඩ ජීර්ණය සඳහා තමයි එන්සයිම ශ්‍රාවය වෙන්නේ. ඒ මගින් ඒ විදිහට තමයි යාගේ ආහාර මාර්ග පද්ධතිය සැකසීලා තියෙන්නේ. ඉතින් ව්‍යාග්‍රයා කියන්නේ කැලෑවේ ඉන්න වනාන්තරයේ ඉන්න බලවත්ම සත්වයෙක්නේ. සිංහයාටත් වඩා බලවත්ම සත්වෙක්. එතකොට ડોක්ටර් අපිට කියන්න මේ ව්‍යාග්‍රයා එයාගේ භූමිය කොයි වගේ ආකාරයටද ඒගොල්ලෝ මේ වෙන් කරගන්නේ? එයාලා පවුල් පිටින් ඉන්න කැමති නැති අයනේ. එතකොට අපිට පොඩ්ඩක් ඒ ගැන විස්තර පොඩ්ඩක් කියන්න අපේ දරුවන්ට. ඇත්තටම ව්‍යාග්‍රයා හුදකලාව ජීවත් වෙන සත්වයෙක්. ව්‍යාග්‍රයා මේ ටෙරිටරි මාකින් කියන එක ඉතාමත්ම තීක්ෂණ විදිය කරනවා. එයා ක්‍රම දෙකකින් කරනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි එයාගේ යූරින්, ඒ කියන්නේ මූත්‍රාවල තියෙන ගන්ධයෙන්, ඒ කියන්නේ යූරින් ස්මෙල් එකෙන් යූරින් කරලා තැන් වල එයාගේ ටෙරිටරි එකේ යූරින් කරලා එයාගේ ටෙරිටරි එක ප්‍රදේශය මාක් කරගන්නවා. ඊට අමතරව එයාගේ නියපොතු වලින් එයා ඉන්න අවට ගස් සීරීමෙන් ඒ ටෙරිටරි එක මාක් කරගන්නවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පිරිමි ව්‍යාග්‍රයේ ප්‍රදේශය තුල සාමාන්‍යයෙන් ගැහැණු ව්‍යාග්‍රයන් 2-3 දෙනෙක්ගේ ප්‍රදේශයක් පවතින්න පුළුවන්. ඉතින් මේ ව්‍යාග්‍රයන් අපේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබිලා තියෙන්නේ අපේ සත්ත්ව හුවමාරු ක්‍රමවේදය හරහා. ඉතින් මේ සතුන්ගේ අපි වනාන්තරයේ ඉන්න සතුන් වගේ නෙමෙයි මේ සත්වෝද්‍යානයක ඉන්න සතුන්. එතකොට අපිට ડોක්ටර් කියන්න මේ වනාන්තරයේ ඉන්න සතුන්ගේ ආයු කාලය සහ ඒගොල්ලන්ගේ පැටව බිහි කිරීමේ වෙනසක් පවතිනවාද? ඒ වගේම සත්වෝද්‍යානය තුළදී එහෙම වෙනස්කම් පවතිනවාද කියලා අපිට පොඩ්ඩක් කියන්නකෝ ડોක්ටර්. සාමාන්‍යයෙන් ව්‍යාග්‍රයන් ප්‍රජනන හැකියාව ලබන, ඒ කියන්නේ මැචුරිටි එකට එන්නේ ගැහැණු සත්තු අවුරුදු 3-4ක් වගේ වයසකදී. ඊට අමතරව පිරිමි සත්තු අවුරුදු 4-5ක් පමණ වයසකදී. සාමාන්‍යයෙන් ගැහැණු සත්වයෙක් සාමාන්‍ය වයස අවුරුදු 3-4ක් අතර තමයි යාගේ පැටව බිහි කිරීම. ඒ කියන්නේ එක ලිටර එකකින් පස්සේ එක පැටව බිහි කිරීමකින් පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි නැවත පැටව බිහි කිරීමක් කරන්නේ. එක පැටව ලිටර එකක සාමාන්‍යයෙන් ව්‍යාග්‍ර පැටවුන් 3 දෙනෙක් 4 දෙනෙක් පමණ ඉන්න පුළුවන්. ඊට අමතරව සමහර අවස්ථාවල විද්‍යාඥයන් සඳහන් කරනවා මේ සංඛ්‍යාව 7ක් දක්වා නිරීක්ෂණය කරපු අවස්ථාවලුත් තියෙනවා කියලා. ඊට අමතරව ගත්තොත් මේගොල්ලන්ගේ පැටව බිහි කිරීමේදී සාමාන්‍යයෙන් පැටියා ඉපදෙන අවස්ථාවල ඇස්පෙනීම නැහැ. සාමාන්‍යයෙන් ඇස්පෙනීම ඇති වෙන්නේ සති 2-4ක් අතර කාලයේදී. ඒ වගේම මවගේ කිරිවලින් පෝෂණය ලබනවා, තනිකරම කිරිවලින් පෝෂණය ලබනවා සති 8ක් පමණ, සති 4-8ක් පමණ කාලයක්. ඊට පස්සේ ක්‍රමයෙන් ඝන ආහාරවලට මවත් සමග ඝන ආහාරවලට හුරු වෙනවා. ඒ වගේ සම්පූර්ණයෙන් වීනින් අපි කියන්නේ සම්පූර්ණ කිරි බීම නවත්තලා දාමන්නේ සාමාන්‍යයෙන් ව්‍යාග්‍ර පැටියෙක් වයස මාස 3-6 අතර කාලයේදී තමයි. වයස අවුරුදු 10-15ක් තමයි එයාගේ කැලෑ පරිසරයේ ජීවත් වෙනකොට, වනාන්තරවල ජීවත් වෙනකොට එයාට තියෙන්නේ සාමාන්‍ය ආයු කාලය. නමුත්
සත්වෝද්‍යානයක් වගේ රැකවරණය ලබා දෙන තැනක එයාට අවශ්‍ය පෝෂණය හොඳ ආකාරයෙන් ලැබෙනවා, වෛද්‍ය රැකවරණය, අවශ්‍ය ඖෂධ හොඳ ආකාරයෙන් ලැබෙනවා. ඒ නිසා මේගොල්ලන්ගේ ආයු කාලය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වසර 20ක් පමණ ප්‍රමාණයක් එයාලට ආයු වළඳන්න පුළුවන් සාමාන්‍ය සත්වෝද්‍යානයක් තුළ. අපි ඔබට පෙන්නුවේ ඔබට කිසිම දවසක රූපවාහිනියක් තුලින් දකින්න නොලැබෙන දසුන්. මුතුහර තුලින් අද අපි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඔබට අරගෙන ආව ව්‍යාග්‍රය පිළිබඳ මේ අපූර්ව දසුන්. ඉතින් මේ සඳහා විශේෂ ස්තුතියක් පළ කරන්න ඕනේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට, ඒ වගේම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට. ඉතින් මේ ශානිකා නැන්දේ දැන් අපි ව්‍යාග්‍රය ගැන කතා කර හිටියේ. අපිට කලින් වෛද්‍යතුමිය තොරතුරු ගණනාවක් කිව්වා. එතකොට නැන්දේ මේ ව්‍යාග්‍රය කොහොමද පරිසරයේ සමතුලිතතාවයට බලපාන්නේ? හෝවර්ත ව්‍යාග්‍රයන් කියන්නේ පරිසරයේ ඉහළම ආරක්ෂකයෙක්. ඒ කියන්නේ දැන් අපි කලින් කතා කරා ශාකභක්ෂක සතුන්ගේ ගහණය වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒ සතුන් ගහණය වැඩි වුණොත් පාලනය කරන්න එකම අවස්ථාව තමයි මේ මාංශභක්ෂක සතුන්. ආහාර දාමේ කොටසක් නේ මාංශභක්ෂක සතුන්. ඉතින් ඒ ගහණය පාලනය කරන්න ඉන්න එකම සත්වයා තමයි මේ වගේ ව්‍යාග්‍රයන්. ඉතින් අපි කලින් කතා කරා සිංහයන් වගේම ව්‍යාග්‍රයන් කියන්නේ තාමත් අතිශයින්ම දඩේමට උපන් හපන් සතෙක්නේ. ඉතින් මේ ව්‍යාග්‍රයාගේ වටිනාකම පාරිසරික සමතුලිතතාවයට බලපානවා ගොඩක් දුරට මේ ශාකභක්ෂක සතුන්ගේ ගහණය පාලනය කරන්න. හරි. ඔන්න ඒ විදිහට තමයි ව්‍යාග්‍රයන් පාරිසරික සමතුලිතතාවයට බලපාන්නේ. ඔන්න අද දවසේදී අපි ඔබට අරගෙන ආපු මුතුහර වැඩසටහන මේ විදිහට නිමා කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණා ශානිකා මිස්. ඉතින් මිස් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් තවත් දවසක ඔබ වෙනුවෙන් මේ වගේ විශේෂ වැඩසටහනක් අරගෙන අපි නුතුරේදීම හම්බෙමු. ඔබ හිතන්න ඔබ කරන දේවල්, ඔබ හිතන දේවල් සමහරක් වෙලාවට ඔබ කරන්නේ දකිද්දි මේ පරිසරය ගැන ඔබ නොහිතනව වෙන්න පුළුවන්. හැබැයි අපේ මේ වැඩසටහන් මාලාව තුළින් ඔබ නොදකින, ඔබ නොදුටු ඒ පරිසරයේ පැතිකඩ පිළිබඳව ඔබ නොදන්න කරුණු ගණනාවක් අපි ඔබට කියලා දුන්නා. අදට සමුගමු.